සෙල්ලම් කරන්න එන්න එපා රාජපක්ෂලා 3 දෙනෙක් කියලා. ඉංගලන්තේ මහ බැංකුවත් කඩන්න කියලා. එතකොට ඒ ඔක්කොම මාටිය පාර ගහලා තියෙනවා. අපි ඔක්කොම හොරු. දැන් මේ රටේ ජනාධිපති මැතිවරණය තව මාස කිහිපයකින් පවත්වනවා. මේ රටේ මිනිස්සු ඉල්ලන්නේ කිසිම හොරකම් නොකරපු මිනිස්සුන්ව පත් කරන්න කියලා. අරගලයේ ආවෙත් ඒකයි. දැන් අපි අපේ පක්ෂේ එපා කියද්දි රනිල් වික්‍රමසිංහ මහත්තයාට මම ඡන්දෙ දුන්නා. මොකද ඒ වෙලාවේ මම හිතුවා මේ ඉල්ලපු අනිත් අයට වැඩිය රනිල් වික්‍රමසිංහ මහත්තයා සුදුසුයි කියලා. ඇත්තටම එතුමා ඒ කාර්ය පෝලිං නැතුව කරගෙන යනවා. නමුත් ආර්ථිකය ගැන මම දන්නේ නැහැ. දැන් මේ ළඟදී රැස්වීමක් තිබ්බ කළුතර. ඒකෙදි රනිල් වික්‍රමසිංහ මහත්තයා කතා කරා. ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ සභාවේදී කිව්වා එතුමාට මේ පාලනය හරියට ගෙනියන්න නම් එහෙනම් අපිට සිද්ධ වෙනවා ඉංගලන්තේ මහ බැංකුවත් කඩන්න කියලා. අපි ওই පැත්තේ ඉන්නකොට අපි තමයි ගෑ ගැව්වේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මහ බැංකුව කැඩුවයි කියලා. එතකොට ඒකෙන් ප්‍රයෝජනෙ ගත්තේ අපි නෙවෙයි. ඒත් ඉතින් මේ පැත්තේ ඉන්නේ තමයි. එතකොට මං කියන්නේ ඔක්කොම හොඳයි කියලා. අපි ඔක්කොම හොරු. බොරුවට මේ මම හොඳයි මම සුදනයි කියන්න බෑ. අපි ඔක්කොම හොරු. නමුත් මං කියන්නේ මේ පරණ හිටපු ඇමතිවරු ජනාධිපතිවරු එතකොට ඒ ඔක්කොම මාටිය පාර ගහලා තියෙනවා. එතකොට සුප්‍රීම කෝර්තු උසාවියෙන් නඩු තීන්දුවක් දුන්නා මේ ආර්ථිකය නැති කරේ රාජපක්ෂලා 3 දෙනෙක් කියලා. ඒ 3 දෙනාත් හිටියා. මම කිව්වා ආණ්ඩු දෙන්න එපා ගෝඨාභය මහත්තයාට ජනාධිපති අපේක්ෂකකම. මේ ඉන්න අය දුන්නා. මොකද උනේ? කැරල් එනකොට පැනලා දිව්වා. රටෙත් හිටියේ නෑ. ඒකෝර බලන්න මේ අයද ඊළඟ රට පාලනය කරන්න යන්නේ. කරුණා කරලා මේක කාටත් පොදුයි. අපේ අනුර කුමාර දිසානායක මහත්තයාට මම කියනවා ඔබතුමාටත් පොදුයි. මේක මේ අපේ දීසෙන් කුමාරයා අපේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා එතුමාටත් පොදුයි. මේ රට පාලනය කරනවා නම් කරුණා කරලා කවුරු හරි ඉදිරිපත් වෙනවා නම් හොරුන්ව ගාව ගන්න එපා. ලබන ඉලෙක්ෂන් එක එනකොට බලන්න ඔක්කොම වේදිකාවල ඉන්නේ සියලුම හොරු ඉන්නේ. ඉතින් මේ වගේ ඇත් එක්ක මේ රට ගේන්න බෑ. සිංගප්පූරුව මොකද දිනුනේ? ලී කෝන් යු කිව්වා හොරගම් කරන්න නම් එන්න එපා. එයා ඉස්සලම බලයට ඇවිල්ලා එයාගේ යාළුවා තමයි හිරියට දැම්මේ. ඉතින් අපි සිරිමාව බණ්ඩාරනායක මැතිණිය ශ්‍රේෂ්ඨ නායිකාවක්. ඒ නිසා මම කියනවා මගේ නම් එකම අරමුණ ලබන ගමන මේ හුරුත් එක්ක මේ ගමන යන නායකයෝ ඉන්නවනම් ඒ නායකින්ව පන්නන්න හොඳ මහත්තයෙක්ව අපි දානවා මේ හොරකම් නවත්තන්න. ලබන ගමන ආණ්ඩුවේ සෙල්ලම් කරන්න එන්න එපා. සෙල්ලම් කරන්න එන්න එපා. මම ඊට වැඩි කතා කරන්නේ නැහැ. බොහොම ස්තුතියි.